අපි බලමු ඔයාගේ වාසනාව කොහොමද කියලා. Wheel of Fortune. ඔයාගේ ජීවිතේ වාසනාව දැන් හැරෙන කාලයක්. හදිස්සි අවස්ථාවක් හොඳට ටර්න් වෙන්න පුළුවන්. The Star. ඔයා හිතලා තිබ්බ ආශාවක් ඉටු වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ආදරය හෝ දිගු කාලීන බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. The Moon. ටිකක් අසමතුලිත තත්වයක් තියෙනවා. හැම දෙයක්ම පේන විදිහට නෙවෙයි. ඒක නිසා අවධානයෙන් ඉන්න. Ace of Wands. අලුත් පටන් ගැම්මක් වැඩ ව්‍යාපාරයක් හෝ නව සම්බන්ධතාවයක් හොඳට ආරම්භ වෙන්න පුළුවන්. 9 of Pentacles. ඔයාගේ මහන්සියෙන්ම ලැබෙන සාර්ථකත්වයක් ස්ථාවර ජීවිතයක් හදාගන්න පුළුවන්. 2 of Cups. හොඳ ආදර සම්බන්ධතාවයක් එන්න ඉඩ තියෙනවා. ගැළපෙන කෙනෙක් හමු වෙන්න පුළුවන්. Justice. පරණ කරපු දේවල් වල ප්‍රතිඵල ලැබෙනවා. හොඳ කරපු දේවල් වලට හොඳ ප්‍රතිලාභ ඔයාලට ලැබෙන්න පුළුවන්. The Fool. නව අවස්ථාවක් අරගෙන යනවා නම් වාසනාව ලැබෙනවා. ඒත් හිතලා බලලා ක්‍රියා කරන්න. Queen of Pentacles. මුදල් සම්බන්ධයෙන් ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. අනාගතේ ස්ථාවරව තියෙනවා. 10 of Cups. දිගු කාලීන සතුට, පෞල් ජීවිතේ හෝ විවාහය හොඳට සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ෆයිනල් මැසේජ් එක. ඔයාගේ වාසනාව හොඳයි. ටිකක් ඉහළ පහළ වෙන ගතියක් තියෙනවා. නමුත් අන්තිමට සතුට, ආදරය සහ මුදල් දෙකම ඔයාට ලැබෙන කාලයක්. මම හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔබට සුබ දවසක් වේවා.